මතකදර නාවල පිටි කෙල්ලගේ බෙල්ල කැපුවානේ අවුරුදු 16 දැන් සතියක් ඇති මං හිතන්නේ කොල්ලට අවුරුදු 27යි අනේ කොල්ලා මැරුණේ මොකටද මරාගෙන ජීවිතේ අපි හරියට දුක් විඳිනවා පින්නතුනි අනුන් සැක කරලා නැද්ද මෙතන ඉන්න අම්මලා තාත්තලා කායික වේදනාවකට පස්සේ ඇඬුවනම් ඇඬුවේ කවුරු ගැන හිතලාද මෙලෝ සියක් නෑ සමහරු කන්නේ බොන්නෙත් නෑ කවුරු ගැනද හිතන්නේ අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි මතමයි පින්නතුනේ මොකටද අනුන් ගැන හිතලා ඔට්ටු වෙන්නේ ඔය මෙතන ඉන්නවද පොල් ගහපු කට්ටිය ඔය උයන්න පිහින්න නෙමෙයි ඈ ඔය ගහනව නේද පින්නතුනේ අය මොනා කියලාද ගහන්නේ ඇඹරියන් කුඩුවයන් මිරිකියන් ඕවනේ කියන්නේ තමනාද කියනවා නේද කොර වෙලා අපේ කකුල් දෙක ගාවට වෙන්න ඕනලු පෙන්නුම් කරන්න ඕනලු ගහන පොල් කන්ද වෙන්න දුනේ මේ පැත්තේ තියෙන හින්දා ගැටලුවක් නැහැ දුවහින මෝඩ වැඩ පොල් බින්දින්නේ උයන පිහිනේවට විතරක් ජීවිතේට විභාගයක් පාස් වෙන කියලා පොල් ගහලා තියෙනවද? එහෙම ගහන්නේ හෙන ඉල්ලලාම නෙමෙයිද පොල් ගහන්නේ? මොකටද පින්නතුනි පව් පුරා ගන්න? සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ දුක් විඳලා සබ්බපා පස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සියලු පව් නොකර ඉන්න ඉපදෙච්ච අපි ප්‍රධාන අකුසල මුල්වල ප්‍රමුඛම කාරණා කරනවනේ මම මේ කියන්නේ පොල් ගහන එක විතරක් නවත්තන්න කියලා නෙමෙයි හොඳ කෙල්ල හරිය දේවාලයක්වත් කරන කෙනෙක් වාහනයටවත් යනකොට ඒවා අපේ සංස්කෘතිය අපේ අභිචාර ඒවා අපි ගරු කරන ඒවා තියෙන්න ඕනේ අර සංහිඳ ළඟ බාරයට කිරි තිරීම මම නොකරුවත් නොකරමිය ගැරහීම එමට ගරහනවා දොස්පරස් කියනව නෙමෙයි අපේ වන්නේ හත්පත්තුය අපි අයියනායක දෙයියන්ගේ අඩවිය අපි බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා හැබැයි අපේ සංස්කෘතිය නෑ අනෙකට හෙන ගහපන් කියලා පොල් ගහනෙව්වා අනෙක කොරවයන් කුණුවයන් කියන ඒවා අපේ නෑ අර දැකලා තියෙනව නේද අබහෙම අඹරනව නේද මොනවාද මිරිස් අඹරනව මෙහෙ ගෙදරක උදුළු තලයක් නැති වුණත් මොකද කරන්නේ හෙන ගහපන් කියලානේ කියන්නේ ඔවුන්ගේ දරුවන්ටත් හරියන්න බාලු අපූර්වට කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහා මිදවන්න ඕන කියලා මිනිස්සු කියනවා පින්නතුනේ එහෙම කියන්න එපා හේතුව එහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද මනුෂ්‍යාත්ම භාවය එනිසා මතක තියාගන්න මෛත්‍රිය වඩන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භාවය අද ඉඳන් පුරුදු වෙන්න අනෙකට වෛර කරන එක නවත්තන්න එදිරිවාදිකම් පරිමහන එක නවත්තන්න මොනාද පින්නතුනි මේක අපිට ඔට්ටු වෙලා බේරගන්න දෙයක් තියෙනවද අර දැන් මතකද පෙරේද කඩු ගන්නාවේ විනාඩි 5කින් විතර මම මිස්සුනේ උතුම් කන්දේ බණ ඉවරලා යන්න හැදුවා විතරයි නෝරෙලිය යනකොට කවදාවත් හිතන්න දැද්දර අතනින් නවත්තලා කවුද පින්නතුනි කඩු ගන්නාවේ යන රොටි නොකා යන්නේ හරියටම උදේ කෑම වෙලාව මැරෙන්න කඩේට රිංගුවද
මිනිස්සු කණ්ඩ ගියේ. කවුද හිතුවේ මැරෙයි කියලා අර ගලක් කඩාගෙන වැටිලා. දැකදරියේ පෙරද කොල්ලෙක්ගේ ඇඟට පොල් ගහක් කඩන් වැටලා තිබ්බා. දෙකට කැඩිලානේ බයිසිකලේ උඩ. එන්නදුනේ මේකේ මොනවාද එහෙම කියා වෙන දේවල් තියෙනවද? මොකටද ඔය ඔට්ටු වෙන්නේ නේද? මොකටද සහෝදරයොත් එක්ක මරා ගන්න? මොනවාද අම්මා තාත්තා එක්ක බේර ගන්න පරිමහ ගන්න තියෙන දේවල්? මොනවාද අසල්වාසීන් එක්ක බේර ගන්න තියෙන එදිරිවාදිකම්? පන්සලේ හාමුදුරුවොත් එක්ක ගමේ මිනිස්සුත් එක්ක මොකද්ද අපිට තියෙන තරහ? කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් එක්ක තරහක් තියෙන්න බෑ. කවුරු හැටියටද? බෞද්ධයෝ හැටියට. දැන් ඔය තරහ පිටින් මරුණහම මොකද වෙන්නේ? මම කියන්නේ එක වචනයකින්වත් තරහක් ඇති කරගන්න එපා. ඒ තරහත් එක්ක මරුණහම මොකද වෙන්නේ? දවද්ද කියනවා ඒක ඉවරයි දැන් ඒක අමතක නෑ. ඒක එහෙම එකක් නෑ. අර බුදුහාමුදුර අපට කොහොමද උගන්ලා තියෙන්නේ? නර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝන අර භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් අර පදුට්ටේන පසන්නේන චක්කංව වහතෝ පදං ඡාය ඔහොම උගන්වන අනපායනි ගත දෙක. එතකොට මොක අපි මේ කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා. ඒ පව්වල කැපිලි නෑ. එකයි අර හොඳ සිහියෙන් ඉන්න. කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. ඇත්ත දන්නවද කොහොමද වග කියන්නේ කියලා? ඔය දැන් ගෙවල් වල මොකද කරන්නේ? වග කියන එක තමයි කරන්නේ. ගෙවල් වල දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නද තාත්තලාගේ? දැන් මේ ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද? ඔය ඉඳගෙන හිටගෙන ඔය පාර දිහා අකුලක් අස්සේ කොහරි කමන්නේ. බනහන තාත්තලාගෙන් මම මේ අහන්නේ. අය මට මේ බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. ඔහොම හදවතට තට්ටුවක් දාන්න. කවුද තට්ටුව දාන්න ඕන? තාත්තලා. අම්මලා නෙමෙයි ඈ. තාත්තලා. මම මේ තාත්තලාගේ හපංකමක් ගැන කියන්නේ. මම මේ වෙනකොට මගේ දරුවෝ ඉස්සරහ කී පාරක් කුණුහරුප කියලා දෙනවා. දෙපාරක්. කොහොමද තුන් පාරට වැඩිනේ? මොන තුන් පාරද කුණුහරුප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කියන්නේද? ඇති ඇටි. ඕම් හපංකම. අපේ දරුවෝ අකුසලයට යොමු කරේ කවුද? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. ළමයි කුණුහරුප ඉගෙන ගත්තේ කොහෙන්ද? අපිට මිනිස්සු ගන්නවා. වෙන තැන්වල මිනිස්සු ගන්නවා. මේ ළමයා බඩේ ඉන්නකොට ඉඳන් තාත්තලා අම්මලාට වේසි කියලා බයින්නද? බයිනෝ. ළමට මේ පැත්තේ වුණ නැතුව ඇති මං කියන අනිත් පැත්තේ වල තියෙනව. මේ පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. අනිත් පැත්තේ වල බොනවා ඒකයි. අල්තොංගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ අනෙක් සේරම් පැති වලට වඩා මේ බොනවා කියලා. මට වයිසි මහත්තයන් අහන්න බැරි වුණානේ. නෑ ඇත්තටම අහන්න කසුප්පු තියෙනවද මේ නෑ? නැතුවද? ජීවිතේ දවසින් දවස පුරුදු වෙන්න. අපේ දරුවෝ විනාශ කරේ අපි. පින්නදුනේ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. තාත්තලා බැලලා නැද්ද එහෙම?
ඇත්තරි මොන බැනුන්ද තඩි ගහලා ඇති සීමාවක් නැතුව. පෞරුෂයෙන් හීන දරුවෙක් හැදුවේ කවුද? අර අම්මා තාත්තට බයිනවා තාත්තා අම්මට බයිනවා. මේක හරියන්නේ නැහැ ගෙවල් වල. පවුල පන්සල වගේ තියෙන්න ඕන පිනදුනේ. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් සාධකයක්.